to my YouTube channel. කවදාත් හිතලා තිබ්බද ඇයි සමහර මිනිස්සු ජීවිතේ සාර්ථක වෙන්නේ ඇයි සමහර මිනිස්සු සාර්ථක වෙන්නේ නැද්ද කියලා? සමහර වෙලාවට ඒකට හේතුව ඒ අවස්ථා නැතිකමවත් හැකියාව නැතිකමවත් නෙවෙයි. සමහර වෙලාවට ඒකට හේතුව වෙන්නේ අපිට හිතා ගන්නවත් බැරි පොදු වැරදි කිහිපයක්. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ ජීවිතයේ මිනිසුන් බහුලව කරන මෙන්න මේ වැරදි මොනවද කියලා. මේ වැරදි වලින් වැළකුණොත් ඔයාලට ඔයාලගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වෙද්දී මගෙත් එක්කම රැඳිලා ඉන්න. ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි මෙන්න මේක. එයාලා හරිම වෙලාව එනකල් ඉන්නවා දෙයක් කරන්න, දෙයක් පටන් ගන්න. උදාහරණයක් විදිහට මම මේක හෙටම පටන් ගන්නවා. මම මේකට චුට්ටක් රෙඩි වෙලා හෙට පටන් ගන්නවා. චුට්ටක් මේක පර්ෆෙක්ට් වුණාට පස්සෙම පටන් ගන්නවා. හැබැයි එක ඇත්තක් තියෙනවා. ඒ තමයි ජීවිතේ පර්ෆෙක්ට් ටයිම් එකක් කියලා නැහැ. ඔයා ඒක පටන් ගන්න වෙලාව තමයි ඇත්තටම පර්ෆෙක්ට්ම ටයිම් එක. සාර්ථක මිනිසුන් පටන් ගන්නේ හැමදේම පර්ෆෙක්ට් නැති වෙලාවක. ඉතින් එයාලගේ සක්සස් එකේ හේතුව තමයි එයාලා කුඩා පියවරක් වුණත් ඒ වෙලාවෙම ඒ මොහොතේම පටන් ගන්නවා. ඒ නිසා මතක තියාගන්න start small but start now. තවත් එක වැරද්දක් තමයි අසාර්ථක වෙයි කියලා බයයි. දෙයක් කරන්න බයයි මේක අසාර්ථක වෙයි කියලා. අලුත් දෙයක් කරන්න බයයි. මොකද එයාලා හිතනවා ෆේල් වෙයි, අනිත් අය hina වෙයි, මට බැරි වෙයි, මං කලින් වතාවක් කරලා තියෙනවා එතකොටත් මං ෆේල් වෙලා තියෙනවා, ආයි කරත් මේ විදියම තමයි. ඒ වගේ දේවල් වලට හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. විශේෂම දේ මේක. ෆේල් වීම කියන්නේ සක්සස් එකට විරුද්ධ දෙයක් නෙවෙයි. ෆේල් වීම කියන්නේ සක්සස් යන පාරේම කොටසක්. සක්සස් එකේම පාර්ට් එකක්. ඉතින් ලෝකයේ සාර්ථක මිනිස්සු හැමෝම ඇතැම් වතාවක් නෙවෙයි ගොඩක් වතාවක් ෆේල් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට තෝමස් අල්වා එඩිසන් මහත්මයාත් දහස් වතාවක් හදලා තමයි විදුලි බුබුල හොයාගන්නේ. ඒ කියන්නේ 999 වතාවක් ෆේල් වුණ කෙනෙක්. ඉතින් මෙතනදි ගන්න පුළුවන් ලෙසන් එක තමයි ෆේල් වෙන්න බය වෙන්න එපා, try නොකර ඉන්න එපා. මොකද ෆේල් වීම කියන්නේ සක්සස් එකේ එක් කොටසක්. අද ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය බහුලව භාවිත කරනවා. සමාජ මාධ්‍යත් එක්ක ගැවසෙන වෙලාව වැඩි. ඉතින් ගොඩක් දෙනෙක් කරන වැරදක් තමයි අනිත් අයත් එක්ක තමන් කම්පෙයා කරනවා. Facebook, Instagram, YouTube වල අනිත් අයගේ සක්සස් විතරමයි අපි දකින්නේ. මොකක් හෝ පාට් එකකින්, මොකක් හෝ මාර්ගයකින්, ටියුෂන් සයිට් එකකින් හෝ වේවා මොකක් හරි සයිට් එකකින් අපි සක්සස් වුණ මිනිස්සෙක් විතරමනේ දකින්නේ. හැබැයි අපි නොදකින පැත්තක් තියෙනවා. ඒ කියන්නේ යාළුවගේ ස්ට්‍රගල්ස්. යාළුව කොච්චර බාධා පහු කරගෙනද මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔවුන්ගේ ෆේලියර්ස්. යාළුව කොච්චර ෆේල් වෙලා තියෙනවද? යාළුව කොච්චර පරාජය වෙලා තියෙනවද කියලා අපිට පේන්නේ නැහැ. හැමෝටම තමන්ගේ ජර්නි එකක් තියෙනවා. ඉතින් වෙනසකට තියෙන්නේ ඔය එයාලා සක්සස් වෙන වෙලාවයි ඔයා සක්සස් වෙන වෙලාව වෙනස්. සහ එයාලගේ ගමනයි ඔයාගේ ගමනයි වෙනස්. ඉතින් ඒ නිසා අනිත් අයත් එක්ක කම්පෙයා කරන්න යන්න එපා. ඔයා කරන්න ඕනේ ඊට වඩා අද හොඳ වෙන්න. අදට වඩා හෙට හොඳ වෙන්න. මේ වීඩියෝ එකේ අවසානයේදී අපි චුට්ටක් රීකැප් කරලා බලමු මේ වීඩියෝ එකෙන් මොනවද මම ඔයාලට කියපු කාරණා තුන කියලා. පළවෙනි එක තමයි perfect time එකක් යනකල් බලන්න. දෙවෙනි එක තමයි fail වෙයි කියලා බය වෙන එක. තුන්වෙනි එක තමයි අනිත් අය කම්පෙයා කරන එක. මෙන්න මේ වැරදි තුන ඔයාලා වැළකුණොත් ඔයාට ලස්සන සාර්ථක ගමනක් ජීවිතේ යන්න පුළුවන් ඉක්මනින්ම. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් like කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඔයාලගේ ජීවිතේ ලොකුම හිතන mistake එක මොකක්ද කියලා comment එකක් දාන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟට හම්බ වෙනකල් පරිස්සමෙන් ඉන්න. bye bye.